අපි දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ gadol.lk එකේ කොහොමද ඔයාගෙම කියලා මේ ඔන්ලයින් ෂොප් එකක් හදාගන්නේ කොහොමද ඒකට ඔයාගේ දිස්ත්‍රික්ක සහ නගර වශයෙන් කොහොමද මිල ඇතුළත් කරගන්නේ ඒ ටික තමයි අපි දැන් ඔයාලත් එක්ක අද කරන්නේ කොහොමද මේ ඒ ටික ඔයා කොහොමද ඔයාගෙම කියලා ෂොප් එකක් හදාගෙන ඔයා කරන ප්‍රදේශ ටික ඇතුළත් කරලා මිල ගණන් ඇතුළත් කරලා ෆොටෝස් ටික ඇඩ් කරලා කොහොමද ඔයාගේ ෂොප් එක හදාගන්නේ කියලා. හරි මම ඔයාලට දැන් මේක ස්ක්‍රීන් එකේ අපි ෂෙයා කරලා තියෙනවා. ඒ ස්ක්‍රීන් එකත් එක්කම ඔයාලට අපි කරන හැටි මම ඔයාලට විස්තරයක් කරන්න. අපි බලමු එහෙනම් දැන් අපි පටන් ගමු. අපි යන ඉස්සෙල්ලාම යනවා gadol.lk site එකට. ඒ කියන්නේ අපේ ඇඩ් එකෙන් හරි කොහොම හරි අපේ link එක හරහා එනවා gadol.lk site එකට. අපි මේ site එක තමයි අපි මේ අපේ පේන්නේ site එක. එතන තියෙනවා දැන්වීමක් පළ කරන්න කියලා. අන්න ඒක ක්ලික් කරා. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට පේනවා login සහ ලියාපදිංචි වන්න. එතෙන් අපි කලින් ගිණුමක් හදාගෙන නැත්නම් අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා මෙතන අපි ලියාපදිංචි වන්න කියන තැන ඔබලා එතන ඒ බටන් එක පාවිච්චි කරලා අපි ඉස්සෙල්ලම ලියාපදිංචි වෙනවා. මෙතන තියෙනවා ඔයාගේ නම ඇතුළත් කරන්න. ඔයාගේ නම කියන තැනට ඇතුළත් කරන්න ඔයාගේ ව්‍යාපාරයේ නම. ඔබේ නම කියලා මෙතන අහලා තියෙන නමුත් ඔයා ඇතුළත් කරන්න ඔයාගේ ව්‍යාපාරයේ නම. ඊට පස්සේ මෙතන දුරකථන අංකය ඇතුළත් කරන්න. දුරකථන අංකය අනිවාර්යෙන් ඇතුළත් කරනකොට ඔයාගේ WhatsApp අංකය ඇතුළත් කරන්න. මොකද ඔයාට ඕඩර්ස් එක එන්නේ WhatsApp හරහාද. විතරම ඔයා WhatsApp අංකය තමයි පාවිච්චි කරන්න ඕන. ඊට පස්සේ අපි ඇතුළත් කරාට පස්සේ මෙතනින් ඔයාගේ පාස්වර්ඩ් එකක් එනවා SMS එකක් මගින්. ඒක තමයි ඔයාගේ පාස්වර්ඩ් එක. මෙතනින් sign up එක කියන බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාට මැසේජ් එක එනවා. ඊට පස්සේ එතන පාස්වර්ඩ් එක ඇතුළත් කරලා අපි කලින් දීපු දුරකථන WhatsApp අංකයක් දීලා sign up දෙන්න. sign up කරාට පස්සේ ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට තමයි එක්ක යන්නේ. ඊට පස්සේ වෙනත් මේ ඇඩ් එකක් දාගන්නත් පුළුවන්. gadol ඇඩ් එකක් දාගන්නත් පුළුවන්. ඔයා gadol ෂොප් එකනේ හදන්නේ. ඔයා කෙලින්ම ගිහිල්ලා gadol කියන එක ක්ලික් කරලා යන්න. දැන් ඔයා හදන්නේ මේ ඔයාගේ ප්‍රොෆයිල් එක ඔයාගේ ඔන්ලයින් ෂොප් එක හදාගන්න. හරිද? ඉතින් ඔයාට ප්‍රොෆයිල් එක ඔයාගේ ව්‍යාපාරයේ නම ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ දැන් අපි කලින් දාපු නම්බර්ස් ටික මෙතෙන්ට ඇඩ් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි නම්බරේ ආපහු දාන්න ඕනේ. මේ ඔයාගේ ව්‍යාපාරයේ නම ඇතුළත් කරන්න. ඇතුළත් කරලා අර කොළ පාට ක්ලික් කරලා ඒක සේව් කරන්න. ෆෝන් නම්බර්ස් ටිකත් අර කොළ පාට ක්ලික් ටික මේක දාලා ඒ ටික සේව් කරගෙන එන්න. හරිද? දැන් මේ පේනවා එක එක සයිසස් තියෙනවා. gadol වර්ග ප්‍රදේශ එකක මිල ඒ වගේ මෙතන තියෙන මේ පහලට ගිහිල්ලා බලන්න. මේ සයිසස් පහක් තමයි දැනට තියෙන්නේ. මෙතනින් ඔයා කරන සයිසස් ටික ඔයාට ඇඩ් කරලා මිල ගණන් සහ නගර ඇතුළත් කරලා මේක කරගන්න පුළුවන්. අපි කොහොමද බලමු එහෙනම් කොහොමද අපි මේක ඇඩ් කරන්නේ. මෙතනින් ඇඩ් කියන මේවට පේනවනේ මේ ඇඩ් කියන එක ඔබන්න. ඇඩ් කියන එක ටච් කරලා ගියාට පස්සේ මෙතන පෙන්නනවා ලංකාවේ තියෙන නගර සහ දිස්ත්‍රික්ක සහ නගර. අන්න අපි කොළඹ දිස්ත්‍රික්කය තෝරගත්තා. තෝරගෙන අපි දැන් කොළඹ දිස්ත්‍රික්කයේ නගර 9ක් අපි ඇතුළත් කරගෙන තියෙනවා. ඒ නගර 9 ඇතුළත් කරාට පස්සේ අර අප්ඩේට් කියන එක දෙන්න ඕන. මේ අර නගර 20කම මේ තියෙන නගර 20ටම දාන්නත් පුළුවන් කියලා තමයි අර මේ ගම් පහ කියන එක අපි ක්ලික් කරලා පෙන්නුවේ. ඒක එක සැරේම දාන්නත් පුළුවන්. දැන් ඔන්න ඔයා මෙතනින් අපි තෝරගන්න කොළඹ අපි නගර 9ක් ඇතුළත් කරගෙන අපි දැන් ඔන්න මේ නගර 9ට මිල ගණන් ඇතුළත් කරන්න තමයි යන්නේ. මෙතන තියෙන්නේ gadol 4000 කියන්නේ ඉංජිනේරින් gadol 4000 ලෝඩ් එක තියෙනවා. ඒක බලලා වාට ඒකට අදාළ වාට සපයන්න පුළුවන් මිල දුන්නා. ඊට පස්සේ gadol 7000 ලෝඩ් එක තියෙනවා. gadol 10000 ලෝඩ් එක තියෙනවා. එහෙම gadol 14 තියෙනවා. ඊට පස්සේ අර 14 තියෙනවා. මේකට සේව් කරන එක දෙන්න ඕන. එතනින් සේව් කරන්න ඕන. දැන් ඔයා නගර 9කට කොළඹ දිස්ත්‍රික්කයේ නගර 9කට ඔයා මිල ගණන් ඇතුළත් කරලා තියෙනවා. ඕන දැන් ආපහු අපි තව එකක් ඇතුළත් කරනවා. ඉතුරු කොළඹ නගර 15ටම. සහ දැන් ඉතුරු ගම් පහ ටිකටත් එක්කම දෙන්න. මේක ඔයා එහෙම කරන්න ඕනේ නැහැ. මේක එක දිස්ත්‍රික්කයක් වශයෙන් බෙදාගෙන ඔයා පටලවා ගන්න නැතුව වෙන වෙනම ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔන්න අපි ඉතුරු නගර ටිකටත් ඔන්න අපි මිල ගණන් ඇතුළත් කරනවා. මේක ලෝඩ් වශයෙන් තමයි තියෙන්නේ. ඔයා කරන ලෝඩ් ටිකට විතරක් ඔයා දෙන්න.
සපයන ඔයාලට දෙන්න පුළුවන් විදියක් තියෙනවානේ. ඒක 4000 විදිහට දීලා අර පරණ විදිහටම සේව් කියන බටන් එක දීලා සේව් කරන්න ඕන. නැත්නම් ඇඩ් වෙන්නේ නැහැ. ඔන්න දැන් ඔයා අතන දාපු කොළඹ නගර 20ටම දාලා පෙන්නුවා අපි. කොළඹ නගර 9කට අපි දාලා පෙන්නුවා. ඒ විදිහට මේ සෑම දිස්ත්‍රික් එකකටම ඔයා සපයන දිස්ත්‍රික් එක ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. හොඳයි අපි බලමු දැන් මේ අපි මේ කොහොමද ෆොටෝස් ටික ඇඩ් කරගන්නේ කියලා. ඔන්න ෆොටෝස් ටික ඇඩ් කරගන්න හදන්නේ දැන් අපි දැන් ඔයාලට මේකට එක ෆොටෝ එකක් ඉස්සෙල්ලා දාලා පෙන්නනවා ඔයාලට අයිඩියා එකක් ගන්න. ඔන්න මෙතනින් ෆොටෝ ටික එක ෆොටෝ එකක් අපි තෝරගත්තා. මේකදී ෆොටෝ දාන්නේ මොකද ඔයාගේ තියෙන හොඳම ෆොටෝස් දාන්න. ඉංජිනේරු ගඩොල් වලට අදාළව. හොඳයි. ඒක මොකද අනිවාර්යයෙන්ම ඉංජිනේරු ගලේ ෆොටෝ දාන්න. කස්ටමර්ලා ඉංජිනේරු ගලේ ෆොටෝ එක බලන්න ඉන්නේ. මේක දී ගන්නාට පස්සේ ඔයාගේ හොඳම තියෙන හොඳම ක්වොලිටිම ගල් ෆොටෝස් ටික තමයි මෙතනට දාන්න ඕනේ. ඒකට ඔයාට ඕන වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඔන්න අපි දැන් ඉතුරු ෆොටෝ තුන එකතරේ දාගන්නවා. මේක මුලින්මත් ඔයාලට පුළුවන් එක සැරේම දාගන්නත්. හොඳයි. ෆොටෝ 4. ඔන්න දැන් මෙතන ලෝඩ් වෙනවා අර පේනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔන්න ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. හරි. දැන් ඔන්න ඔයාගේ ඒ විදිහට ඔයාලට ඔක්කොටම හදාගන්න පුළුවන්. ඉතින් ඒ සයිස් දෙක හත් ඉංජිනේරු ගලෙන් තව සපයනවා නම් අර විදිහටම තමයි දිස්ත්‍රික්ක විදිහට ඇඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තව වෙන මොන හරි මේ තවත් පහලින් තියෙන ගඩොල් සයිස් එකක් තෝරගෙන ඇඩ් කරනවා නම් ඔයාලට ඒකත් ඒ විදිය ඒ ආකාරයටම තමයි ඇඩ් කරගන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් මිල ගණන් සඳහන් කරලා සේව් කරලා මේක කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මේකේ ඔයාගේ account එකට ඔයාගේ උඩ තියෙනවා ප්‍රොෆයිල් කියලා icon එක. ඒක ක්ලික් කරලා ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාලා එයා ඔයාගේ ලෝගෝ ප්‍රොෆයිල් ෆොටෝ එකක් ලෝගෝ එක බිස්නස් ලෝගෝ එක හරි ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාලා ඔයාගේ ඒක ඔයාගේ මේ account එක හදාගන්න. හරි එහෙනම් මට අද ඕටික තමයි ඔයාලට කියලා දෙන්න ඕනේ. මම ඊගාවට ඔයාලට නැවත වීඩියෝ එකකින් හමු වෙන්නම්. මේ අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න කියලා කියනවා. තව ඔයාලට gedol.lk එකේ වෙන වාසි අලවි කරගන්න සම්බන්ධව දේවල් තව ඉස්සරහට අපි ඒ ගැන ඔයාව දැනුවත් කරනවා. අපේ නාලිකාවත් එක්ක මේ දිගටම රැඳිලා ඉන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. එහෙනම් ජය වේවා.